ඉතින් low end PC වලටත් වැඩ කරන්න පුළුවන්. high end PC වලටත් වැඩ කරන්න පුළුවන්. ගොඩක් හොඳ free video editing software දෙකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මේ දවස්වල social media වලට වීඩියෝ අප්ලෝඩ් කරන නිසා මේ වීඩියෝ එකත් ඒ අප්ලෝඩ් කරන අයට ගොඩක් වැදගත් වෙයි. ඉතින් තවත් කතා කරගෙන ඉන්න ඕනේ අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරි අපි පළවෙනියටම කතා කරන්න යන වීඩියෝ එඩිටින් software එක තමයි shortcut කියන්නේ. මෙන්න මේ link එකෙන් ඔයාලට මේ shortcut එක ඇතුළට යන්න පුළුවන්. හරි මෙන්න මේක තමයි වීඩියෝ එඩිටින් shortcut එකේ. හරි ඔයාලට මෙන්න මෙතන download කියන බටන් එකෙන් ගිහිල්ලා මේක download කරගන්න පුළුවන්. ඔයාලට පේනවාද මෙතන Windows 10 වලටයි 11 වලටයි තියෙනවා. ඔයාලට මෙන්න මේ Windows installer කියන එක දුන්නාම මෙතනින් ඔයාලට පේනවා මේක download වෙනවා. හරි ඉතින් මේ තියෙන්නේ shortcut video editor එක. ඔයාලට පේනවාද මෙතන project name කියලා තියෙනවා. මෙතන ඔයාලගේ project එකට නැත්නම් create කරන video edit කරන video එකට name එකක් දෙන්න. මම දැනට මගේ නම දෙනවා. ඔයාලට මෙතන start කියන එක දෙන්න ඕනේ. හරි ඔයාලට මෙන්න මෙතෙන් තමයි ඔයාගේ video එකේ preview එක බලා ගන්න පුළුවන්. හරි ඔයාලට මෙන්න මෙතෙන්ට තමයි ඔයාගේ ෆයිල් ටික ඇතුළත් කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ, ඔඩියෝ තියෙන, ෆොටෝස් තියෙන දේවල් හැම දෙයක්ම ඇතුළත් කරගන්න තියෙන්නේ මෙතන. ඔයාලට මෙන්න මේ පල්ලෙහෙන් දිගට පේන්නේ ටයිම් ලයින් එක. හරි මම ඔයාලට මෙතන වීඩියෝ එකක් දාගෙන පෙන්නන්නම්. මෙන්න මේ විදිහට drag and drop කරගන්න පුළුවන්. හරි ඔයාලට පේනවා මෙතනින් වීඩියෝ එකේ preview එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් මේක මෙතනවත් ගිහිලා ටයිම් ලයින් එකට අතර ගන්න පුළුවන්. හරි ඔයාලට පේනවාද මෙතන ටයිම් ලයින් එක zoom out zoom in zoom out කරගන්න පුළුවන්. හරි මෙන්න මෙතනින් ඔයාලට මේ වීඩියෝ එක ප්ලේ කරන්න පුළුවන්. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද FF එකක් දාගන්නේ කියලා. හරි ඔයාලට පේනවාද මේ තියෙන වීඩියෝ ක්ලිප් එක. ඒක මේ වීඩියෝ එකේ ටිකක් මැද්දට වගේ ටිකකට ගත්තාම ඔයාලට පේනවාද මෙතන FF එකක් හැදෙනවා. අපි ඒක දාලා බලමු. ඔයාලට පේනවා ඇති ඒකේ ලස්සන blur feature එකක් තමයි හම්බෙලා තියෙන්නේ. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් මොකක් හරි වීඩියෝ එකක තියෙන background එක remove කරන්නේ කොහොමද කියලා. ඔයාලා ගොඩක් YouTube වීඩියෝ එකක දැකලා ඇති වීඩියෝ එක අවසානයේදී යනවා subscribe කියන වීඩියෝ කෑල්ලක් ඒකේ ඒ කෑල්ල විතරක් පේන්න යනවා. අන්න ඒ විදිහට හදාගන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙන්නම්. හරි ඔයාලට පේනවා මෙතන ඉරි කැලි තුනක් තියෙනවා. ඒකට ඔයා යන්න. ඒකල ඔයාලා මෙතන මේ තියෙන track option කියන එකට ගිහිල්ලා එතන තියෙන add video track කියන එක උඩ click කරන්න. හරි ඔයාලට පේනවා දැන් අලුතෙන් video track එකක් open වුණා. හරි. දැන් ඔයාලා මෙන්න මේ තියෙන ඔයාලට ඒ අදාළ video clip එක එතන ඇතුළත් කරගන්න ඕනේ. හරි මම දැන් ඒක එතන දාගත්තා. හරි. ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙතන මේ තියෙන filters කියන එකට යන එක. හරි ඔයාලට පේනවා මෙතන plus icon එකක් තියෙනවා. ඒකට ඔයාලා යන්න. chroma key කියන එක මෙන්න මේක ඔයාලා මෙතන search කරන්න. ඔයාලට පේනවා මෙතන chroma key එකේ advanced එකකුත් තියෙනවා simple එකකුත් තියෙනවා. ඔයාලා මෙන්න මේ තියෙන advanced කියන එක උඩ touch click කරන්න. හරි ඔයාලට මෙතන පේනවා color එක තෝරන්න වෙනවා. හරි මම මේ තියෙන color එකම දීලා okay කරලා ඔයාලට පේනවා මෙතන key color එකේ tool එක තියෙනවා. ඔයාලා ඒක click කරලා මෙන්න මෙතන තියෙන කොළ පාට කොටසට අරන් ගිහලා එකපාරක් right click කරාම මෙන්න මේ විදිහට background එක remove වෙනවා. හරි දැන් අපි වීඩියෝ එක play කරලා බලමු. හරි අන්න ඒ විදිහට තමයි මෙන්න මේ shortcut එකෙන් වීඩියෝ edit කරන්නේ. මම මේකේ ගොඩක් edit කරන විදිහ කියලා දෙන්න යන්නේ. මොකද ගොඩක් කට්ටිය edit කරන්න දන්න නිසා. අපි යමු ඊළඟ වීඩියෝ editing software එකට. හරි ඉතින් අපි දෙවෙනියට කතා කරන්න යන වීඩියෝ එඩිටිං software එක තමයි VSDC video editor එක. හරි මේක ගැන විස්තර මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි අපිට මෙන්න මෙතනින් ගිහිලා මේක free download කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි ඉස්සලා මේ video editor එක open කරාම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා මෙතන blank project කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා තමයි අපි අලුතෙන් වීඩියෝ එකක් create කරගන්න පටන් ගන්න. හරි ඔයාලා ඒක click කරන්න ඕනේ. හරි ඔයාලට පේනවා මෙතන project title එකක් දුන්න කියලා තියෙනවා. මම දැන් මේකටත් මගේ නමම දෙනවා. හරි ඔයාලට පේනවා මෙතන resolution එක තෝරන්න දීලා තියෙනවා. මෙතන finish කියන එක දෙනවා. හරි මෙන්න මේ විදිහට VSDC video editor එක අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ලොකුවට screen එකේ පේන්නේ මේකේ video preview එක පේන තැන. හරි ඔයාලට මෙන්න මෙතනින් පහළින් පේන්නේ මේකේ timeline එක. ඔයාලට මෙන්න මෙතනින් ඔයාගේ වීඩියෝ එකේ තියෙන colors brightness වෙනස් කරගන්න පුළුවන්.
වීඩියෝ එකක් දාගෙන බලමු. ඔයාලට කැමති වීඩියෝ එකක් මෙන්න මේ විදිහට ටයිම්ලයින් එකට ගෙනලා drag and drop කරගන්න පුළුවන්. හරි ඔයාලට පේනවා මෙන්න brightness colors ඔයාලට කැමති විදිහට මේකේ වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ඔයාලට කැමති ගානකට මේවා දාලා හදා ගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ VSDC video editing software එකත් free video editing software වලින් හොඳම එකක් කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? වීඩියෝ එක හොඳයි නම් පහළ තියෙන like button එක press කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ගැන ගැටලු ප්‍රශ්න නැත්නම් වෙන මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පහළ තියෙන comment section එකේ comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් සුපිරි ටෙක් වීඩියෝ බලන්න කැමති නම් කවිෂ ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් brand new ටෙක් වීඩියෝ එකකින් හම්බ වෙමු කවිෂ ටෙක්නොලොජි YouTube channel එකේ.